ඇය මේ හිස කැක්කුමට හැමතැනම ඩොක්ටර්ස් ළඟට ගියාම මිග්‍රේන් කිව්වා බෙහෙත් දුන්නා අඩු වුණේ නැහැ. එපාර මේකට මොකක් හරි අපලයක් තියෙනවා කියන ඉතින් යකදුරෙක් ළඟට යනවා. ඔය පිළියන්දල ප්‍රදේශේ. ගියාම ඔහු මේ කියන යකදුරා මොකද්ද කරන්නේ එකපාරටම ඇඟිල්ල අරගෙන මෙහෙම ලේ ගන්නවා. අරගෙන බිත්තරයක ගානවා. ගාලා පැත්තකින් තියලා ඔළුවට අත තියලා මතුරනවා. මතුරලා කියනවා ඔය බිත්තරේ යන ගමන් විසි කරගෙන යන්න මලගිය ඇත්තෙක් ශරීරයට වැහිලයි කියන. මලගිය ප්‍රාණකරුණේ. මෙන්න සතියක් ගියේ නෑ සති දෙකක් ගියේ නෑ එකපාරටම ඔබ කිව්වා වගේ බයක් එනවා. කෑ ගහනවා මගේ පපුව තද වෙනවයි කියලා. වේගෙන් හුස්ම ගන්නවා. ඊළඟට දාඩිය දානවා. අතපය හිරිවැටෙනවා. විනාඩි 10ක් 15ක් තියෙනවා. ඒ වෙලේ ඉක්මනින්ම ගෙනියනවා කළු බෝලට මම හිතන්නේ ගෑලා තිබුණේ රෝහලට. වෛද්‍යවරු පරීක්ෂණ කරනවා ඔක්සිජන් දෙනවා ECG කරනවා එකෝකාඩියෝග්‍රෑම් කරනවා මොකුත් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි වෛද්‍යවරු කියලා යවනවා ඔයාට ලෙඩක් නැහැ කියලා. එවනි ඊට පස්සේ මහා රෝහල ගිහලා තව දවසක්. මෙවනි 3-4 සැරයක්. මොකද්ද මේ ලෙඩේ? පැනික් ඩිසෝඩර්. මේක ඇති වෙන්නේ අස්ථානික බියක් මොළයේ ඇතුළට ගියාට පස්සේ. මොළයේ තියෙන හිපෝකැම්පස් කියලා මතක මධ්‍යස්ථානයක්. මම ඔබට පෙන්වන්නම් හිපෝකැම්පස්. මේකේ තියෙනවා රතු පාටට. මේක තමයි අපේ මතක ධාරාවන් සේරම ගිහිල්ලා තැම්පත් වෙන්නේ. උදේ ඉඳන් හවස් වෙනකන් කරන සියලුම මතකයක්. මේ මතක ධාරාව මතකිට යනවා බීතියක්. හැබැයි ඒ බීතිය ඔයමලාට උඩට එන්නේ නැහැ. අපි යටිහිතට යන හැම බීතියක්ම අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ ඇට්ලාන්ටික් සාගරයේ සාපාවෙන අයිස් කන්දක් වගේ කියලා. අයිස් කන්දේ උඩ ටික විතරයි පේන්නේ. 8ක් 9ක් පේන්නේ නැති කොටස අතිවිශාලයි. යටිහිතත් ඒ වගේ. ඇයට මේක හැදෙනවා. වෛද්‍යවරු පස්සේ යනවා. පරීක්ෂණ කරනවා. දැඩි මානසික කම්පනයට යනවා. ජීවිතෙත් එපා වෙනවා. කලකිරෙනවා. ඊට පස්සේ තමයි මට යොමු වෙන්නේ. බැලුවම පැනික් ඩිසෝඩර් සහ මානසික අවපීඩන. අස්ථානික බියක් ශරීරය ඇතුළට ගිහින් මනස ඇතුළට ගිහිල්ලා. මනස ඇතුළට ගියාම මේ බියවල් මතුවෙනවා අපි දන්නේ නැහැ.